හරි දැන් මම ඇවිල්ලා ඉන්නේ මේ ලවර්ස් වොක් කියන තැනට. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට එන්ට වෙන තැන. මාරම ලස්සනයි ළමයි. මේක නිකන් අර ෆේරි ටේල් එන්ට්‍රන්ස් එකක් වගේ. ඒනනේ ලස්සන මල් වල බිල්ඩින් වල ලස්සනට. මාරම නිකන්. මාරම ලස්සනයි. මේ ඒත් එක මෙතන ඉස්සරහා මේ ලේක් එක තියෙනවා. මෙන්න මේ ලවර්ස් වොක් කියන එක මෙහෙම මෙන්න මේ ලේක් එකේ අයින දිගේ තමයි තියෙන්නේ. හිස්ටොරික් සිටි එකට යනක මාර ලස්සනයි ඒ කියන්නේ. මම දන්නේ ඔයගොල්ලෝ යුරෝප් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් try කරන්න මේ මෙහෙට එන්න. මේක නම් ඇත්තටම එන්නම ඕන සිටි එකක්. ඇවිල්ලා බලන්න. ඇත්තටම කපල්ස් වලට මාර වයිබ් එකක් තියෙනවා මෙතන. ඉතින් ඔයගොල්ලන්ගේ ලව එක්කලා යනවනම් ඒ වගේම තමයි යුරෝප් ඉන්න කෙනෙක් නම් ඔයාලට ප්‍රී ෂූට් එකක් වගේ කරනවා නම් මාරම ලොකේෂන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මාර ලස්සන මෙමරිස් ටිකක් එක්ක මාර ලස්සන ෆොටෝස් ටිකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේක අපි මේ ලවර්ස් වොක් එක දිගේ ගිහිල්ලා බලමු. ඒක නිසා එනවනම් නියම තැන මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒකේ තියෙනවා මෙන්න මේ දැන් මේ ලේක් එක අයින දිගේ මම මෙහෙම ඇවිදගෙන යන්නේ. ඒකේ තියෙනවා මේ වගේ නිකන් අර ස්ටෝන් ආර්ච්ස් තියෙනවා. හරි නිකන් අර රොයල් විදිහට තමයි හදලා තියෙන්නේ. මේ වගේ තැන් තියෙනවා ඔයගලන්ට සයිඩ් එකෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ. ඒනා නේද ලස්සන. ඔයගලන්ට කිව්වා නේද මෙතන මේ සිටි එකේ ගොඩක් මූවිස් ෆිල්ම් කරලා තියෙනවා. මේ ස්ටාර් වෝර්ස් වල මේ ස්ටාර් වෝර්ස් එකේ සීන්ස් වගේක් මේ ෂූට් කරලා තියෙනවා. ඊළඟට හවුස් ඔෆ් ගුචි ඒ වගේ ඒවා තියෙනවා. ඊළඟට ජේම්ස් බොන්ඩ් එකේ කොටසක් මෙහි ෂූට් කරලා තියෙනවා. අන්න අර මං කියපු ෆෙරි ගෙනාවේ. මේක ඔයගලන්ට ඇත්තටම ඔයගොල්ලෝ කාර් එකේ කරනවා නම් ඇත්තටම කාර් එකේ කෙන එක නම් ඇඩ්වයිසබල් නෑ. මොකද මේ පාකින් එහෙම ටිකක් චැලෙන්ජින් මේ පාකින් වලට ගෙවන්නත් ඕන. ඒ වගේම මෙහෙ තියෙන පාරවල් හරිම නිකන් නැරෝ අර නිකන් පරණ කාලේ අර මේ සිටි එකක වගේ තමයි. හරි නැරෝ පාරවල් තියෙන. එතකොට ඒ ඩ්‍රයිවිං ඉතින් ටිකක් කම්ෆර්ටබල් නෑ. මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යනවා නම් ඒක ගොඩක් ලේසි. ඔයගොල්ලන්ට මිලානෝ වලින් බහැලා කෙලිම ට්‍රේන් එකක් ගන්න පුළුවන්. වැරන්නවලම ස්ටේෂන් එකක් තියෙනවා. විනාඩි 5ක දුර තියෙන ඔයගොල්ලන්ට ඇවිදන් එන්න. මේ ඒ ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳලම ලස්සනයි. දැන් මේ තියෙන්නේ මම අර ඔයගොල්ලන්ට කිව්ව ෆෙරි එක. මේක ඇත්තට වාහන දාගන්නත් පුළුවන්. ඔයගොල්ලන් නිකන් යන්නත් පුළුවන්. ෆෙරි රයිඩ් එකත් මම යන්න තමයි හිතන්නේ. මේ හරි ලාභයි ළමයි මෙහෙ. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් මාර ලාභයි. ඒ කියන්නේ යුරෝ 5ක් වගේ තමයි මේ ෆෙරි එකට වෙන්නේ. මේ නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් ෆුඩ් එහෙම සාමාන්‍යයෙන් ඉතාලි වල ගොඩක් කැම්බීම එහෙම ලාභයි. මේ මොකද මම කම්පෙයාර් කරන්නේ ෆින්ලන්ඩ් එක්කනේ. ෆින්ලන්ඩ් එක බලපුවම සෑහෙන ලාභයි. ඒ කියන්නේ සාමාන්‍ය ෆින්ලන්ඩ් වල මීල් එකක් යුරෝ 10න් එහා 10-15 හොඳ මීල් එකක් නම් 18 වගේ වෙනවා. 18-20 එතනින් එහා ඒ කියන්නේ ඒ රේන්ජ් එකේ යනවා. ඊටත් වැඩි ගණන් වල ඒවා තියෙනවා. නමුත් මෙහෙ සාමාන්‍යයෙන් ඉතාලි වල සාමාන්‍යයෙන් ඇවරේජ් 5-6 ඒ වගේ තමයි. නමුත් මේක ටුවරිස්ට් සිටි එකක් නිසා මේක පොඩ්ඩක් ඉතින් අර ප්‍රයිස් පොඩ්ඩක් වැඩි. සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ් වල ගානම වගේ වෙනවා. ඒ වුණාට ස්ටිල් ෆින්ලන්ඩ් වලට වැඩිය ලාභයි. එන්න මෙතන එක්කෙනෙක් උදේ ඇවිල්ලා ෆිෂින් කරනවා. Buongiorno. Buongiorno. Buongiorno කියලා කියන්නේ good morning කියන එක වගේ. එනවා නේද? Lovers walk. ඇවිල්ලා බලන්න ඔයාගේ ලව එක්කලා මේ. ඇත්තටම නිකන් සුරංගනා ලෝකෙක ඉන්නවා වගේ තමයි ඉතින්. දැනට මම විසිට් කරලා තියෙන සිටි වලින් ලස්සනම සිටි එක කිව්වොත් හරි මේක. මොකද ගොඩක් තැන් වල විසිට් කරාට මේ වගේ අර ලස්සන තැන් මෙච්චර ලස්සන තැන් ඇත්තටම තැනකට මම ගිහිල්ලා නැහැ මං හිතන්නේ. මේක හැමදේම තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට
ලේක් විව් එක ඕන ලේක් විව් එක තියෙනවා මවුන්ටන් විව්ස් ඕන මවුන්ටන් විව්ස් තියෙනවා හැමදේම තියෙනවා මාර ලස්සනයි ආකිටෙක්චර්ත් එහෙමයි මේ මොනවාද අපි කියන්නේ උද්‍යාන අලංකරණ හෙව්වත් එහෙමයි මාර ලස්සනයි මම මේ ලවර්ස් ෆෝක් එක දිගේ යනවා මම දන්නේ නැහැ කොහෙන්ද මේ කෙලවර වෙන්නේ කියලා Google Map එක දාගන්න වෙයි මට අබ යන හොයාගන්න වෙලාව ඇවිල්ලා 8:20යි තව විනාඩි 20ක් තියෙනවා මට මෙන්න මෙතන තියෙනවා නිකන් හાર્ට් එකක් හදලා ඔයගොල්ලන්ට මේකත් එක්ක ෆොටෝස් ගන්න පුළුවන් ලේක් එක බෑග්ග්‍රවුන්ඩ් එකට ලේක් එක වැටෙන විදියට මට ඇත්තටම තේරෙන්නේ නැහැ විස්තර කරන්න නමුත් ඉතින් ලස්සනයි මේ බිල්ඩින්ග්ස් ඔක්කොම පේනවා නේද ඔයගොල්ලන්ට නිකන් අර පැස්ටල් කලර්ස් බිල්ඩින්ග්ස් තියෙන්නේ හරි ලස්සනට ඒවා ඩිසයින් කරලා තියෙනවා මම හිතන්නේ අපෝ මං කැරකිලා හිටපු පැත්තටම තමයි එන්නේ මේ තියෙන පඩිපෙළවල් නැගලා අපෝ යන්න පුළුවන් මේන් ස්ට්‍රීට් එකට මෙතන තියෙනවා මේ බෝට්ස් නවත්තලා මම හිතන්නේ මේ බෝට් ඔයගොල්ලන්ට රෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෝට් ටුවර්ස් තියෙනවා මේ ගොඩක්. මේ ඔයගොල්ලන්ටම බෝට් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලයිසන් එකත් එක්කලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට බෝට් එක පැදගෙන යන්න පුළුවන්. එහෙමත් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් ඒ කියන්නේ මේ බෝට් එකට එක්කෙනෙක් එක්කලා එහෙමත් ගන්න පුළුවන්. ඕන විදිහක ඔප්ෂන් තියෙනවා. ඒ වගේ ඉතින් ගණන් නම් ඇත්තටම ටිකක් ගණන්. නමුත් කීප දෙනෙක් එකතු වෙලා යනකොට එක්කෙනෙක්ට ලොකු ගාණක් වැටෙන්නේ නැහැ. මේ පේනව නේද ලස්සනද? මම පඩිපෙළ නැගගෙන ස්ට්‍රීට් එකට යන්න තියෙන්නේ. මම හිතන්නේ ඊයේ රෑ අපි මේ පැත්තට ආවා. මේ ඩිනර් ගත්තේ මෙතන. එහා පැත්තේ තියෙන රෙස්ටොරන්ට් එකේ බලන්න මේ ලස්සන නිකන් අර ඇත්තටම අර නිකන් රජ කාලේ නිකන් රොයල් වයිබ් එකක් තියෙන්නේ. අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල එහෙම තියෙන මේ වගේ ගාඩන්ස් ඊළඟට ඔය මාලිගා හැම ඇත්තටම ළමයි මට මේකේ මේ පඩිපෙළවල් එහෙම දකිද්දි මට මතක් වෙන්නේ අර ෆ්ලී බොටම් අර බෑගෙන යන්න තියෙන ඒ වගේ ෆ්ලී බොටම් වලට වැඩි නිකන් පොෂ් ලයින් එකක් තියෙනවා මෙතනදී. මේ දිගටම තියෙන රෙස්ටොරන්ට් ඔයගොල්ලන්ට මෙතන ඉඳගෙන දැන් මේ මෙතන ඉඳගෙන ඩිනර් ගන්න ලන්ච් ගන්න ඩිනර් ගන්න පුළුවන්. මේ දැන් තාම මේවා වහලා තියෙන්නේ. මම හිතන්නේ උදේ 10-11 වගේ මේවා ඕපන් කරනවා. මෙන්න මේ අල්මා එකෙන් තමයි අපි ඩිනර් ගත්තේ. ඒක නම් ඕපන් ඔල්රෙඩි. මෙතන ඉඳගෙන ඔයගොල්ලන්ට ලේක් එකේ view එක දිහා බලාගෙන එන්ජොයි කරන්න පුළුවන්. හොඳ ප්‍රීමියම් ඉතාලියන් වයින් එකක් ටේස්ට් කරන ගම ඉතාලියන් ෆුඩ් එන්ජොයි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පොඩක් කන්ට්‍රි සයිඩ් එකට යද්දී නම් අඩුවට ගන්න පුළුවන්. ඊයේ ගත්තේ වයින් ග්ලාස් එකක් සාමාන්‍ය යුරෝ 8ක් වගේ වෙනවා. වයින් බොටල් එකම ගන්නවා නම් යුරෝ 32ක් ඒ වගේ ගාණක් තමයි තිබ්බේ. ඒක වයින් එක මත ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍ය ඇවරේජ් 30 ගණන් වාට 30 40 ඇතුළත වයින් බොටල් එකක් ගන්න පුළුවන්. මේ සාමාන්‍ය ග්ලාස් එක ගන්නවා නම් ඔයාලට යුරෝ 8ක් වගේ වෙනවා ග්ලාස් එක. ඒක බොටල් එක ගන්න එක ඉතින් පොඩක් වාසි. මොකද ග්ලාසස් වලට ගන්නවට වැඩිය බොටල් එක ගන්න එක පොඩි වාසියක් තියෙනවා. හරි. මෙන්න මෙතන තියෙනවා මේ නිකන් ජුවලරි ඩිස්ප්ලේ එක. ලංකාවේ අපිට මේවා නම් ඉතින් ලොකු දේවල් නෙමෙයිනේ. අපේ රටවල් වල ඊට වැඩිය කොච්චර ලස්සන handicraft තියෙනවද නේ? හරි. මේ ඔක්කොම රෙස්ටොරන්ට්ස් තමයි.
Le Pozo. මම ඔයගොල්ලන්ට කිව්වේ මේ වගේ මේ තැන්වලත් මේ රෙස්ටොරන්ට් ඔක්කොම මෙතන එළිය ඉඳගෙන ඔයගොල්ලන්ට ඉතින් අද ඩිනර් එකක් එහෙම ගන්න පුළුවන් කැන්ඩල් ලයිට් ඩිනර් එක. මේ තියෙන වයින් බාර් එක. ඉතාලියන් වයින් ටේස්ටිං වීඩියෝ එකකුත් කරන්න මගේ අදහස තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ මේ මට දැන් මේ වරෙන්න සිටි එකේ මේ ආවට මොකුත් හම්බුනේ නැහැ. කොමෝවල තමයි තියෙන්නේ. කොමෝවලට ඉතින් මේ යන්න ඕනේ. යන්න ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන බස් නම් මට පෙන්නුවේ නැහැ ඇත්තටම චෙක් කරාට. ට්‍රේන් තියෙනවා. ට්‍රේන් එකත් පැය දෙකක් වගේ යනවා. පැය යන්න දෙකයි එන්න දෙකයි පැය 4ක් දවසෙන් ස්පෙන්ඩ් කරොත් මට ඒක ටිකක් පාඩුයි. මොකද තියෙන ටයිම් එක ටිකක් ලිමිටඩ් නිසා. නමුත් මේ අනිවාර්යයෙන් ඒක පොඩ්ඩක් හොයාගන්න ඕනේ. මම පොඩ්ඩක් මේ දවස් ටිකේ උනන්දු වෙලා ඒක හොයාගෙන බලමු ඉතාලියන් වයින් ටේස්ටිං වීඩියෝ එකකුත් ගන්න පුළුවන්ද කියලා. හරි. මම හිතන්නේ එහෙනම් ටයිම් එක හරි මට sign off වෙන්න. ඉන්න මෙතන පොඩි මාකට් එකක් තියෙනවා. මේ ඔයාලට පේනව නේද මේක බොහොම පොඩි මාකට් එකක්. හැබැයි ඔයාලට ඕන දෙයක් තියෙනවා මේ අර උඩ ෂෙල්ෆ් එකේ පෙන්න තියෙන ලික තියෙනවා, ඊළඟට වයින් තියෙනවා, ග්‍රොසරිස් තියෙනවා, වෙජිස් ඕන දෙයක් ඔයාලට ගන්න මේ පොඩි ස්ටෝර් එකේ බව තියෙනවා. ඒක මාර හොඳයි. ඉතින් මේ මන්දන ඉතලි වල හැමතැනම එහෙම තියෙනවද කියලා මං හිතන්නේ ගොඩක් වෙලාවට එහෙම ඇති. මොකද මේ ඉතලි කියන්නේ ගොඩක් ෆ්‍රී කන්ට්‍රි එකක්. මේ දැන් ෆින්ලන්ඩ් වල නම් එහෙම නැහැ. ඉතින් ෆින්ලන්ඩ් වල ලිකර් ගන්නවා නම් ඇල්කෝ කියලා තියෙන කම්පැනි එකක්. ඒගොල්ලෝ තමයි මේ ඩිස්ට්‍රිබියුටර්. මේගොල්ලන්ගෙන් තමයි ගන්න ඕනේ. 108 වෙනකන් බියර් සහ වයින් තියෙන සුපර් මාකට් වල. එතනින් එහාට ඉතින් ඇල්කෝ ගෙන් තමයි වාට ගන්න වෙන්නේ. මෙහෙ එහෙම ගන්නෑ. ඔයාගේ නිකන් කැෆේ එක වුණත් ලිකර් තියෙනවා. මම දන්නේ කැෆේස් නම් උදේ සාමාන්‍යයෙන් 4 විතර අරිනවා. මේ උදේ 7 ඉඳන්ම ලිකර් විකුණනවාද කියන්න දන්නේ නැහැ. නමුත් තියෙනවා. හරි. එහෙමනම් අද දවසට මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම් මම. අවස්සලා තව වීඩියෝ කීපයක් කරගන්න පුළුවන් වෙයි. බලමු. එහෙනම් ගිහිල්ලා එන්නම් මෙන්න මේ පේන ලස්සන කඳු වැටිය view එකත් එක්කලා. Bye bye.